ඔයාලඟ තියෙන පුංචි මයික්‍රොෆෝන් එක ප්‍රොෆෙෂනල් මයික්‍රොෆෝන් එකක් කරගන්න පුළුවන් සිම්පල් ගෙදරට සම්බන්ධව අද වීඩියෝෙන් කතා කරමු. අයිබෝන් කියලා පිළිගන්න යාළුවෝ හැමදෙනෙක්ම ටෙක් ලැබ්ස් SL YouTube channel එකට. ඉතින් ගොඩක් වෙලාවට අපි දකිනවා TV වල වැඩ කරන කට්ටිය ඉන්ටර්වියුස් වල යූස් කරන කට්ටිය ගොඩක් වෙලාවට ඒගොල්ලෝගේ ප්‍රොෆෙෂනල් මයික්‍රොෆෝන්ස් තමයි යූස් කරන්නේ ප්‍රොෆෙෂනල් ෆීල්ඩ් එකේදී. ඉතින් අපි YouTube කරන යාළුවන්ටත් ඉන්ටර්වියුස් කරද්දී නැත්නම් මොන හරි outside ඒගොල්ලෝ මොන හරි ප්‍රසන්ටේෂන් එකක් කරද්දී ඒ වගේ පික්චර් එකක් ලබා ගන්න මයික්‍රොෆෝන් හැන්ඩල්ස් යූස් කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් මේ වගේ මයික්‍රොෆෝන් එකකට පුළුවන් ඔයගොල්ලෝ ගාව තියෙන පුංචි වයර්ලස් මයික්‍රොෆෝන් එකක් හරි නැත්නම් වයර්ඩ් මයික්‍රොෆෝන් එකක් මේ හැන්ඩ් එකට මවුන්ට් කරලා ඉවරලා ඔයගොල්ලන්ට ඒකට ප්‍රොෆෙෂනල් ලුක් එකක් ලබා ගන්න. ඉතින් මේ වේදී මාකට් එකේ ඔයගොල්ලන්ට මයික්‍රොෆෝන් හැන්ඩල්ස් ප්‍රොෆෙෂනල් ලෙවල් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. රොඩ් වගේ බ්‍රෑන්ඩ්ස් වලින් ඉතින් ආසන්නචින් රුපියල් 10000ක් විතර මුදලක් වෙනවා. ඉතින් ඊට වඩා අඩු බජට් රේන්ජ් එකේ ගන්න පුළුවන් මයික්‍රොෆෝන් හැන්ඩල් එකක් ගැන තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ හැන්ඩල් එක ඔයගොල්ලන්ට ආසන්නචින් රුපියල් 2000කට අඩු මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. මම මිලදී ගත්තේ කොහොමද කියන සම්බන්ධ වීඩියෝ එකේ අවසානයේදී කියන්නම්. එහෙනම් අපි මේ හැන්ඩල් එක අන්බොක්ස් කරලා ඒක යූස් කරලා බලමු ඇත්තටම මේකේ ප්‍රයෝජනයක් තියෙනවද කියලා. වීඩියෝ එක හොඳ නම් channel එකට sub එකක් දාලා support කරන්න අමතක කරන්න එපා. මුලින්ම මේකේ unboxing experience එක ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට මේ වගේ white color box එක තමයි මේ handle එක බලා ගන්න පුළුවන් වෙන්නේ. front එකේ ඒගොල්ලෝ ගහලා තිනවා lavalier microphone interview handle කියලා. back එකට ගියට පස්සේ ඒගොල්ලෝ පොඩි introduction එකක් දාලා තිනවා microphone handle එක සම්බන්ධව. ඒගොල්ලෝ විශේෂයෙන් කියලා තින්නේ මේක ඔයගොල්ලෝ outdoor camera reporting වලට නැත්නම් interviews conducting කරලා use කරන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම ඔයගොල්ලන්ට මේක තියෙනවා නම් මයික්‍රොෆෝන්ස් දෙකක් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තනික මයික්‍රොෆෝන් එකකින් ඔයගොල්ලන්ට ඉන්ටර්විව් කරන කෙනාටත් මේක යොමු කරලා ඉවරලා ඉන්ටර්විව් එක කරගැනීමේ හැකියාවක් තියෙනවා. බොක්ස් එක ඇතුළට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මයික්‍රොෆෝන් හැන්ඩල් එක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට වෙනම වින් ෆෝම් එකකුත් ලබා දීමක් කරලා තියෙනවා. විශේෂයෙන්ම අවුට්ඩෝර් වල යූස් කරද්දී ඔයගොල්ලන්ට මේ වින් ෆෝම් එකෙන් සුළඟ වගේ දේවල් වලින් එන ඉම්පැක්ට් එක අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වෙද්දි මගේ අතේ තියෙනවා මේ මයික්‍රොෆෝන් හැන්ඩල් එක. ඉතින් අත්‍තරම මේක ගොඩක් ප්‍රොෆෙෂනල් ලුකින් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට මේක තියාගෙන ඉන්නලා ඔයගොල්ලෝගේ ඉන්ටර්විව් එක කන්ඩක්ට් කිරීමේ හැකියාවක් තියෙනවා. මේකට ඔයගොල්ලන්ට ලේසියෙන්ම ඔයගොල්ලෝගේ වයර්ලස් මයික්‍රොෆෝන් එකක් හරි නැත්නම් වයර්ඩ් මයික්‍රොෆෝන් එකක් මවුන්ට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ මයික්‍රොෆෝන් හැන්ඩල් එකේ টොප් එක බලුවොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනම මයික්‍රොෆෝන් එක රඳවන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ ප්‍රොඩක්ට් ලබා දීමක් කරලා තිනවා. මේක යුනිවර්සල් විදිහට තමයි සඳහන් කිරීමක් කරලා තියෙන්නේ. ඒකත් එක්ක ඔයගොල්ලන්ට ඕනම ඔයගොල්ලන්ගේ මයික්‍රොෆෝන් එකක් ඒකේ හුක් එක හරහා ඔයගොල්ලන්ට මේකට ලේසියෙන්ම සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. සම්බන්ධ කරාට පස්සේ ඔයගොල්ලන්ට සරලවම මේක උඩින් වින් ෆෝම් එක දාගන්න විතරයි තියෙන. ඊට පස්සේ ඔයගොල්ලන්ට මයික්‍රොෆෝන් එක යූස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අවුට්ඩෝර් තැනකදී ඔයගොල්ලෝ කුඩා මයික්‍රොෆෝන් එකක් දැන් තැන් වල අරන් ගිහිල්ලා රිස්ක් එකක් ගන්නවට වඩා මොකද ඒක බිම් වැටුනොත් හරි නැත්නම් වෙන කෙනෙක් ගෑඟ යදුනොත් එහෙම ඩැමේජ් වෙන chance එකක් තියෙනවා. ඒ වගේ දේවල් මගේ හරවාගෙන ප්‍රොෆෙෂනල් විදිහට ඔයගොල්ලෝගේ ඉන්ටර්විව් එක නැත්නම් ප්‍රසන්ටේෂන් එක කරගැනීමේ හැකියාවක් මේ වගේ මයික්‍රොෆෝන් හැන්ඩල් එකක් යූස් කරලා ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒත් එක මේ වගේ පොඩි මයික්‍රොෆෝන් එකක් ඔයගොල්ලෝ අතින් තියාගෙන ඉවරලා ඔයගොල්ලෝ අවුට්ඩෝර් තැනක ප්‍රසන්ටේෂන් එක කරනවට වඩා මේ වගේ හැන්ඩල් එකක් පාවිච්චි කරාට පස්සේ ඔයගොල්ලන්ට ලොකු කොන්ෆිඩන්ස් එකක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ ප්‍රසන්ටේෂන් එක හොඳින් කරගන්න බලන් ඉන්න කෙනෙක් උනත් සාමාන්‍යයෙන් ඉම්ප්‍රෙස් වෙනවා ඔයගොල්ලෝ මේ වගේ හැන්ඩල් එකක් යූස් කරද්දී. එහෙනම් අපි මේ හැන්ඩල් එකට මයික්‍රොෆෝන්ස් කීපයක් මවුන්ට් කරලා බලමු. ඒකේ ප්‍රසන්ටේෂන් එක කොහොමද දෙන එක සම්බන්ධව සහ මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද ගන්න පුළුවන් කියන එක සම්බන්ධව. ඉතින් මම ළඟදී රිවිව් කරා F15-2 වයර්ලස් මයික්‍රොෆෝන් එක. ඉතින් අපි මේ වයර්ලස් මයික්‍රොෆෝන් එක මේ හැන්ඩල් එකට මවුන්ට් කරලා බලමු. ඒකෙන් කොයි වගේ එක්ස්පීරියන්ස් එකක්ද එන්නේ කියලා. ඒත් එක මම මගේ වීඩියෝස් කරන්න යූස් කරන්නේ Boya M1 වයර්ඩ් මයික්‍රොෆෝන් එක. ඉතින් අපි මේ වයර්ඩ් මයික්‍රොෆෝන් එකත් මවුන්ට් කරලා බලමු මේ හැන්ඩල් එකට කොයි වගේ එක්ස්පීරියන්ස් එකක්ද අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. Hi guys, ඉතින් අපි චෙක් කරලා බලමු මේ මයික්‍රොෆෝන් හැන්ඩල් එකට මම ළඟදී රිවිව් කරපු F15-2 මයික්‍රොෆෝන් එක නැත්නම් වයර්ලස් මයික්‍රොෆෝන් එක කනෙක්ට් කරාට පස්සේ සවුන්ඩ් ක්වොලිටි එක කොහොමද ගන්න පුළුවන් කියලා. මේ තියෙන මගේ normal ෆෝන් එකේ මයික්‍රොෆෝන් එක OnePlus 13 එකේ check 1 2 3 check 1 2 3. දැන් මම වයර්ලස් මයික්‍රොෆෝන් එක කනෙක්ට් කරගෙන තියෙන අපේ ඉන්ටර්විව් හැන්ඩල් එකට check 1 2 3 check 1 2 3 මේකේ බලන්න සද්දය වලට වෙනසක් තේරෙනවද කියලා. මම කලින් රිවිව් කරපු F15-2 වයර්ලස් මයික්‍රොෆෝන් එක දැන් කනෙක්ට් කරලා තියෙන ඉන්ටර්විව් හැන්ඩල් එකට check 1 2 3 check 1 2 3. ඉතින් මම දැන් Boya M1 මයික්‍රොෆෝන් එකත් මේ හැන්ඩල් එකට මවුන්ට් කරලා තියෙන්නේ. ඉතින් මේකේ ක්වොලිටි එක බලන්න ඕගොල්ලෝ check 1 2 3 check 1 2 3. ඉතින් ඕගොල්ලන්ට ඉතින් මම මයික්‍රොෆෝන් එක මගේ කොලර් එකේ තමයි කලින් නදාගෙන හිටියේ. ඉතින් දැන් මම ගලවලි වෙලා මේකට මවුන්ට් කරලා තියෙනවා. ඉතින් අවුට්ඩෝර් තැනක තියෙනවත් ඕගොල්ලන්ට මේ වගේ වයර්ඩ් මයික්‍රොෆෝන් එකක් වුණත් ලේසියෙන්ම කිසිම ගැටලුවක් නැතුව යූස් කරන්න පුළුවන්කමක් තියෙනවා. මේ වගේ හැන්ඩල් එකක් පාවිච්චි කරලා ඉවරලා ඉතින් ඔයගොල්ලෝ බලන්න ක්වොලිටි එකේ කොහොමද වෙනසක් වෙන්නේ කියලා check 1 2 3 check 1 2 3.
ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ ඉන්ටර්විව් හැන්ඩල් එකේ යූසේජ් එක සම්බන්ධව හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා. ඉතින් ලේසියෙන්ම ඔයගොල්ලෝ ගා තියෙන මයික්‍රොෆෝන් එකක් ප්‍රොෆෙෂනල් ලුක් එකක් ගන්න පාවිච්චි කරන්න පුළුවන් සිම්පල් ගැජට් එකක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඒත් එකම විශේෂ දෙයක් මතක් කරන්න අවශ්‍ය නැහැ ඔයගොල්ලන්ට මයික්‍රොෆෝන් එක හැන්ඩල් සම්බන්ධ කරලා වින් ෆෝම් එක ඇටච් කරද්දී පොඩ්ඩක් විතර පරිස්සම් වෙන්න. ඔයගොල්ලෝ ගා තියෙන මයිලස් මයික්‍රොෆෝන් එකේ සයිස් එකත් එක්ක සමහර අවස්ථාවලදී ඩැමේජ් වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. ඒක නිසා ප්‍රොෆෙෂනල් එක ඇතුළත් කරන්න කියලා මම ඔයගොල්ලන්ට සජෙස්ට් කරනවා. ඉතින් මම මේ ඉන්ටර්විව් හැන්ඩ් එක මිලදී ගන්නේ gadgetcity.lk කියන වෙබ්සයිට් එකකින්. ඉතින් ඔයගොල්ලන්ටත් ගිහිල්ලා මිලදී ගැනීමේ හැකියාවක් තියෙන මේ වෙබ්සයිට් එකට මම ලින්ක් එකේ ඩිස්ක්‍රිප්ෂන්ස් දාන්නම්. ඉතින් මේ වෙද්දී මේක රුපියල් 1900කට ඔයගොල්ලන්ට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඩිවයිස් එකේ ඉම්පැක්ට් එකත් එක්ක ගොඩක් රීසනබල් ප්‍රයිස් එකක් විතර මේක හඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම ඔයගොල්ලන්ට පේමන්ට් ඔප්ෂන් ගත්තොත් එහෙම කොකෝ පේමන්ට්ස් ඒ වගේම කැෂ් ඔන් ඩෙලිවරි වගේ ඔප්ෂන්ස් වලින් ඔයගොල්ලන්ට මේකට පේ කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ ඔයගොල්ලන්ට ෆිසිකල් ෂොප් එකකුත් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ජනදා සිටි මෝල් එකේ රාජගිරියේ තියෙන ඔයගොල්ලන්ට එතනට ගිහිල්ලත් මේ ඩිවයිස් එක එක්ස්පීරියන්ස් කරලා මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අසනශයෙන් මම හිතනවා ඔයගොල්ලන්ට මේ මයික්‍රොෆෝන් හැන්ඩල් එක නැත්නම් ඉන්ටර්විව් හැන්ඩල් එක සම්බන්ධව හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ ගාව තියෙන පුංචි මයික්‍රොෆෝන් එකක් ලොකු ඉම්පැක්ට් එකක් එක්ක හොඳ ප්‍රසන්ස් එකක් ලබා දෙන්න පුළුවන් ඩිවයිස් එකක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක ගැන ක්වෙස්චන්ස් උනාට තියෙනවා නම් ඒවත් දාන්න. දැනට මේක යූස් කරන කට්ටිය ඉන්නවා නම් ඔයගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක බෙදා ගන්න. ඉතින් තවත් මිනිස්සු බලන්න අපේ channel එක subscribe කරන්න කියලා ඔයගොල්ලෝ ඉල්ලා සිටිනවා. ආපහුම ගෙන හැමෙන්තුරු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.